friends සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපි අද අරගෙන ආපු video එකකින් ඔයාලගේ exam එකේ English paper එකට එන loss letter හරියටම ලියන විදිහ කියලා දෙනවා. අපි බලමු loss letter එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි loss letter එකක් ලියන්නේ යම් කිසි දෙයක් Tamange අතින් නැති වුණා නම් මේක හොයාගන්න. කතා කරන්නේ 2021 oral paper එකේ ආපු loss letter එක. ඉතින් අපි බලමු 2021 loss letter එකේ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක දීලා තියෙනවා you lost your pencil case in the school library. You want to find it. Write a notice to be displayed in the school notice board. Use about 40 to 50 words. දැන් අපි මේ lost letter එක ලියද්දී මේ වගේ තොරතුරු අතුපත් කරගන්න ඕනේ. මේක දීලා තියෙන විදිහට තියෙන්නේ the date it was lost, things in the pencil case, if found where to return it. ඉතින් මේක දීලා තියෙන විදිහට මේක කියන්නේ ඔයාගේ පැන්සල් පෙට්ටිය ඉස්කෝලේ පුස්තකාලෙදී නැති කරගෙන. ඔයාට දැන් ඔයාගේ පැන්සල් පෙට්ටිය හොයා ගන්න ඕනේ. ඔයා ඒකේ නෝටිස් එක ඒකට නෝටිස් එකක් ලියන්න ඕනේ ඉස්කෝලේ නෝටිස් බෝඩ් එකට දාන්න. ඔයා දැන් මේක ලියද්දි වචන 40 50 අතර තියෙන්න ඕනේ වචන. මේ lost letter එක ලියද්දි අතුලත් කරන්න අඩංගු කරුණු තුනක් තියෙනවා දීලා. The date it was lost කියන්නේ නැති වෙච්ච දවස. Things in the pencil case කියන්නේ pencil case එක ඇතුළේ තිබ්බ දේවල්. If found where to return it කියන්නේ ඒක කාට හරි හම්බුනාම ගෙනත් දෙය යුතු ස්ථාන. දැන් මම මේ ලියලා තියෙන්නේ අපි ලියන්න කියලා තිබ්බ lost notice එක. අපි දැන් බලමු මේ මොකද්ද මම මේ ලියලා තියෙන්නේ. Lost my pencil case in the school library on Friday 6th. It is a dark brown handcraft leather pencil found with the key tag of a blue teddy bear, some pens of one pencil sharpener and eraser. If found, please hand it over to the school library. බලමු මේකේ තේරුම. මේ 6 වෙනි සිකුරාදා මගේ පැන්සල් පෙට්ටිය ඉස්කෝලේ පුස්තකාලේදී නැති වෙලා තියෙනවා. පැන්සල් පෙට්ටිය කළු දුඹුරු පාට අතින් හදපු ලෙදර් පැන්සල් පෙට්ටියක්. ඒකේ නිල් පාට ටෙඩි බෙයාර් එකේ කී ටැග් එකක් තියෙනවා. ඒකේ පැන්සලක් කටර් එකක් සහ මගණයක් තිබුණා. ඒක හම්බුනොත් ඉස්කෝලේ පුස්තකාලාධිපතිට බාර දෙන්න. මේක අවසන් කරන්න ඕන තමන්ගේ නමයි පන්තියයි ලියලා. ඉතින් අද අපි මේ YouTube channel එකෙන් අරගෙන ආපු වීඩියෝ එක හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදියට අපිට ඉදිරිපත් කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් දිගටම නරඹන්න අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.